පහේ ශිෂ්‍යත්වයක් තියෙන්නේ ඒක සෙනුර ඔයා කිව්ව විදියට මම හිතන්නේ අභිනයත් කියපු ප්‍රශ්නෙට සම්බන්ධයි. අපේ පාසල් අතර තියෙන විෂමතාවයට తాවකාලික විසඳුමක් ඇටියට නෙවක දෙන්නේ. ඒ කියන්නේ දක්ෂතාවය පෙන්වම් කරන ළමයෙක්ට අර අපි කියන හොඳයි කියන පාසලකට යන්න අවස්ථාවක්. හැබැයි ඒක හැබැයි අද වෙනකොට ඒක එහෙම නෙවෙයි. අද සියලුම ළමයින්ට මේක අනිවාර්යයක් වෙලා සහ මේක මේ තියෙන තරංගකාරී විභාග කේන්ද්‍රීය ක්‍රමය තුල මේක දැන් විශාල පීඩනයක් ගෙන දෙන විභාගයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අපි අර මූලික ප්‍රශ්නය අපි එන්න ආමන්ත්‍රණය කළා නෑ. මේ ප්‍රශ්න එන්න තවත් වැඩි වෙලා තියෙනවා. අර පාසල් අතර තියෙන විෂමතාවය. අද අපේ රටේ පාසල් 10000 ගාණක් තිබ්බට ඇත්තටම හැමෝම දඟලන්නේ පාසල් 30කට විතර ළමයින්ව දාගන්න. එතකොට මේක මේ පහේ ශිෂ්‍යත්වය කියන එක එන්න හරිම මානසික වදයක් ගෙන දෙන ළමයින්ට විශාල පීඩනයක් ගෙන දෙන එකක් බවට පත් වෙලා තියෙනවා. අපේ සැලැස්ම මේකයි. අපිට ක්‍රමවේද දෙකක් තියෙනවා. අර මම කිව්ව පළවෙනි එක ක්‍රමානුකූලව මේ පාසල් අතර තියෙන විෂමතාවය නැති කරමින් එහෙම අර තරංගකාරීත්වය නැති කරන්න. අර හොඳ පාසල් හොඳ නැති පාසල් ජනප්‍රිය පාසල් ජනප්‍රිය නොවන පාසල් කියන ඒ වෙනස නැති වෙන තැනකට මේ රට එන්න ඕනේ. ඒක ඉතින් ටිකක් කාලයක් යන වැඩක් නේ එකපාරට ඒක වෙන්නේ. එතකන් අඩුම තරමේ මේ පහේ ශිෂ්‍යත්වය තුල තියෙන පීඩනය අඩු වෙන්න ඕනේ. මානසික වදය අඩු වෙන්න ඕනේ. ඔබ දන්නවා අද පළවෙනි ශ්‍රේණියේ ඉඳන්ම ටියුෂන් යවනවා ළමයිව මේ පහේ ශිෂ්‍යත්වයට පුහුණු වෙන්න. අම්මලාට ස්ට්‍රෙස් එක හැදෙනවා පහ වසර වෙනකොට දරුවන්ටත් අපා. හරි? ඉතින් ඒ නිසා අපි 2026 අපි බලාපොරොත්තු වෙනවා මේ කමිටුවක් විශේෂඥ කමිටුවක් පත් කරලා පහේ ශිෂ්‍යත්වය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරලා මේ පහේ ශිෂ්‍යත්වය මෙච්චර පීඩාකාරී විභාගයක් නොවන විදියට මොනවද අපිට කරන්න පුළුවන් වෙනස්කම් කියන එක අපි කතා කළා. ඒක තමයි 2028 ඉඳන් අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක එකපාරට අපිට මම දන්නවා මගෙන් අහලා තියෙනවා කිව්වොත් මේක අහෝසි කරනවාද කියලා. අහෝසි කරන්න එකට වඩා මේ පහේ ශිෂ්‍යත්වය අවශ්‍ය වෙන්නේ නැති තැනකට අපි ඉස්සෙල්ලා රට හදා ගන්න ඕනේ. එතකන් අඩුම තරමේ මේ විභාගේ දරුවන්ට බරක් නොවන වදයක් නොවන එකකට පත් කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි අපි එන අවුරුද්දේ කමිටුව විශේෂඥ කමිටුවෙන් පත් කරලා බලාපොරොත්තු වෙන දේ.